වසර 30ක් වැනි ඉතාමත් දීර්ඝ කාලයක් අපි මේ අපිට තිබ්බ මේ LTE ත්‍රස්තවාදය නිසා අපි ගොඩාක් පීඩා වින්දා. මම හිතන්නේ ලංකාවේ හිටපු ඕනෙම කෙනෙක් ඒක පිළිගන්නම්. මොකද වසර 30ක් මම හිතන්නේ අපි ඉපදෙන්නත් කාලේ ඉඳන් මේ යුද්ධය තිබ්බා. ඉතින් දැන් කෙමෙන් මේ යුද්ධය ඉතාමත් දරුණු වෙලා දැන් නැත්තරම නැති වෙලා තියෙන කාලයක් අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා අපිට දැන් මේ අපි මොකද පීඩා වින්දා අපි මම හිතන ආර්ථිකයේ මේ හැම දෙයක්ම කඩා වැටුණා. 100,000 ගාණක් මිනිසුන්ගේ ජීවිත නැති වුණා. අපිට හිටපු වටිනා කියන ජීවිත රැසක් අපිට අහිමි වුණා. මොකද මේ කුරිරු යුද්ධ නිසා. නමුත් ලංකාව කියන මේ සුන්දර දූපතේ මම හිතන්නේ වාසනාවක් තිබ්බම ඒකින්ද තමයි අපිට මේ යුද්ධය අවසන් කරන්න ලැබුණේ. ඉතින් මං කියනවා දැන් යුද්ධය ඉවරයි. දැන් තියෙන්නේ අපේ අතේ. කියන්නේ මේ රටේ ඉන්න ජනගහනය කියන්නේ රටේ ඉන්න මිනිස්සු අධිෂ්ඨාන කරගන්න ඕනේ එකතු වෙලා කම්මැලිකම් කියන්නේ කට්ටකම් මේ හැම දෙයක්ම නැති කරලා එකාමෙන් එකතු වෙලා මේ රට ගොඩ දාන්න දැන් අපි වැඩ කරන්න ඕනේ එකට.